Welcome to my YouTube channel. අද මගේ පළවෙනි වීඩියෝ එකෙන්ම මම ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් මාළු සෝස් කරියක් හදන විදිය. අපිට ඕන වෙනවා හොඳින් බැදගත් ලින්නු මාළු ග්‍රෑම් 500ක්, බිත්තර එක ප්‍රමාණයෙන් අරගත් සියඹලා වතුර දාලා අපි සියඹලා බොරේ හදාගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තලාගත් සුදු ලූණු, සිහින්ව කපාගත් ලූණු ගෙඩියක්, කරපිංචා ඉටි 2-3ක්, අමු මිරිස් කරල් 2ක් අපිට අවශ්‍ය වෙනවා, කරද මූංගු 2ක්, රම්පෙ ස්වල්පයක්. අපි දැන් බලමු අපේ මාළු සෝස් එක හදාගන්නේ කොහොමද කියලා. රත් වුණු තෙලට අපි තලාගත් සුදු ලූණු ටික දාලා හොඳින් කලවම් කරලා ඒක රන්වන් පහ වෙනකන් අපි බෙද ගන්න ඕනේ. ඊට පස්සේ අපි සිහින්ව කපාගත් ලූණු ගෙඩියත් එකතු කරලා අපි ඒක හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වෙලාවේදී එකතු කරනවා අමු මිරිස්, කරපිංචා, රම්පේ, කරද මූංගු ඒ ටික එකතු කරලා අපි ඒ ටිකත් හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට කුරුඳු පොත්තකුත් එකතු කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ කොහොමද ඒකේ ඉන්න සුවඳ කියලා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා බෙදපු 3-5 තේ හැඳි භාගයක්. ඒකත් දාලා අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා ගම්මිරිස් තේ හැඳි භාගයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, මිරිස් කුඩු තේ හැඳි 1/2ක් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි භාගයක්. ඒ ටිකත් අපි එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටික හොඳට කලවම් කරලා ඉවරනාට පස්සේ අපි ඒකට දාගන්න ඕනේ සීනි මේස හැඳි 2ක්. ඒකත් දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි අර හදාගත්තු සියඹලා බොරේ මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් හොඳට හැඳි ගාලා අපි ටික වෙලාවක් ඒක ලිපේ තියාගන්න ඕනේ. මේ විදිහට උතුරගෙන ඇවිල්ලා හොඳට උක්කු වෙනකන් ඒක අපි ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේ වෙලාවේදී එකතු කරගන්න ඕනේ අපි හදාගත් මාළු ටික කැඩෙන්නේ නැති වෙන අපි ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි රහ බලලා ඒක අපිට ඇඹුල් වැඩි වගේ නම් තව ටිකක් අපිට සීනි මේකට එකතු කරගන්න පුළුවන්. මමත් එකතු කරගත්තා. මටත් සීනි චුට්ටක් මදි වෙලා. ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. බයි.